ආඩෝ අවුට්ඩෝර එකන පට්ටබා ආඩෝ බේස් පාරයම සුපිරටම තියෙන ඇති නේප ආඩෝ වාසිබං ඒකන හෙලෝ යාලුවන තින් සුබ දවසක් කියලා අද පිළිගන්න ආශයෙන් ගේමින් ඔෆිෂියල් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. හරි ඉතින් යාළුවනේ ඔන්න ඉතින් අදත් ගෙනාවා තවත් සුපිරි අලුත් බස් ගේම් එකක් ගැන විස්තරට ටිකක්. හරි ඉතින් යාළුවනේ මේ බස් ගේම් එකේ ගැන කතා කරොත් ඔයාලට පේනවා ඉතින් යාළුවනේ මේ ගරාජ් එකේ තියෙන බස් එක. හරි ඉතින් මෙන්න මේ විදිහට ලංකාවේ විදියටම සුපිරි ලේලන්ඩ් බස් දාලා හදපු සුපිරි ගේම් එකක් ගැන තමයි මම මේ අද වීඩියෝ එක ගෙනාවේ. ඔයා බැලුවා නම් මගේ channel එකේ මම මීට කලිනුත් වීඩියෝ එකක් ගෙනාවා. අද මේ වීඩියෝ එකේ බස් ගේම් එකම ගැන ගේන්න හේතුව යාළුවනේ ඉතින් මේ බස් ගේම් එක මේ විදිහට ගොඩක් අප්ඩේට් වෙලා තියෙන්නේ. ගොඩක් ෆීචර්ස් මේ බස් ගේම් එකට මේ විදිහට ඇතුල් වෙලා තියෙන කොටින්ම කිව්වොත් ඉතින් යාළුවනේ මල්ටිප්ලේයර් යන්න පුළුවන් දැන් මේ ගේම් එකේ. හරි ඉතින් අන්නේ විස්තර ගැන සියලු දේ දැනගන්න ඔයාලා මේ වීඩියෝ එක අනිවාර්යෙන් පොඩ්ඩක්වත් ස්කිප් නොකර මුලින් ඉඳලා අන්තිම වෙනකම් බලා ගන්න. හරි ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේ මැද හරියද මම ඔයාලට කියලා දෙනවා මල්ටිප්ලේයර් යන්නේ කොහොමද කියලා සහ අලුතෙන් බස් ගේම් එකට එකතු වෙලා තියෙන ෆීචර්ස් ගැන කතා කරන්න පුළුවන් යාළුවනේ. හරි ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් කරලා ඔයාලා මේ ගේම් එක ගැන දන්න නැති අනිත් අයටත් දැනගන්න ෂෙයා කරලා. හරි ඉතින් අපි යමු අද වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් මේ බස් ගේම් එක කොහොමද ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න කියලා. හරි ඉතින් යාළුවනේ ඒකට අපි Google Play Store application එක ඕපන් කරගන්න ඕනේ. ඔයාලත් Google Play Store application එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලා search bar එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට search කරගන්න. Ceylon Bus Simulator කියලා තමයි යාළුවනේ search කරගන්න ඕනේ. ඔයාලත් ඒ විදිහටම search කරගන්න. හරි ඉතින් යාළුවනේ මෙන්න මේ ගේම් එක තමයි ඔයාලා දාගන්න ඕනේ. ඔයාලට පේනවාද Ceylon Bus Simulator කියලා මෙන්න මේ ගේම් එක තියෙනවා. හරි ඉතින් යාළුවනේ ගේම් එකේ පල්ලෙහාට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් ගේම් එකේ ඉන්ටර්ෆේස් එක. හරි ඉතින් යාළුවනේ වැඩි ගාණක් වෙන්න MB 200 ගාණකට තමයි මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ තව දෙයක් කියන්න ඕන ඔයාලා මගේ කලින් වීඩියෝ එක බලලා තියෙනවා නම් එතකොට මේ ගේම් එක Google Play Store එක හරහා ඩවුන්ලෝඩ් කරන්න බෑ. එතකොට පුළුවන් Google එකකින් විතරයි. කොහොම හරි මේ වීඩියෝ එකේ මගේ තියෙන Google එකෙන් ඩවුන්ලෝඩ් කරන්න හැටිත් ඒ වීඩියෝ එකේ තියෙනවා. හරි ඉතින් එහෙම ඕනේ නැහැ ඉතින් යාළුවනේ දැන් ඔයාලට පුළුවන් මේක Google Play Store හරහා පහසුවෙන්ම ඔයාගේ ගේම් මේ මොබයිල් ෆෝන් එකට දාගන්න. හරි ඉතින් දැන් මම ඩවුන්ලෝඩ් කරලා තියෙන ඉඳ මම මෙතනින් ප්ලේ කියන එක දීලා ගේම් එකේ ඇතුළත ඉන්ටර්ෆේස් එක මොන වගේද කියලා ඔයාලට කියලා දෙන්නම්. හරි ඉතින් යාළුවනේ ඔයාලා ගේම් එක මුලින්ම ඕපන් කරලා මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් තමයි එන්නේ. හරි ඉතින් ඔයාලා ගේම් එක ඕපන් කරාට පස්සේ ඉතින් යාළුවනේ මුලින්ම එන ඉන්ටර්ෆේස් එක තමයි මෙන්න මේ ඉන්ටර්ෆේස් එක. හරි ඉතින් මෙතන කතා කරොත් යාළුවනේ මෙතන කොනේ තියෙන exit බටන් එක කියන්නේ ඔයාලා ගේම් එකෙන් අයින් වෙනවා නම් ඒ බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන setting කියන option එක දීලා තියෙනවා. මෙතනින් ඔයාලට යන්න ඕන mode එකේ day ද night ද අන්නේ weather එක මේ ඔයාලට කැමති විදිහට දාගන්න පුළුවන් යාළුවනේ. ඊට පස්සේ මෙතන graphic එක තියෙනවා. ඉතින් ඔයාලට මම නම් දාලා තියෙන්නේ very high කියන එක කොටින්ම කිව්වොත් ඉතින් යාළුවනේ 1GB 2GB ඕන RAM එකකට මේකට lag නැතුව මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ මෙතනින් මම ප්ලේ කියන එක දීලා ඒ කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකට තමයි ඔයාලා එන්නේ. මේ තියෙන ඉතින් යාළුවනේ බස් එකේ ගරාජ් එක මේ තියෙන ඉතින් යාළුවනේ මම මොඩිෆයි කරපු බස් එකක්. ඔයාලට නම් මෙහෙම වෙන්න ඔයාලට එන්නේ මොඩිෆයි නොකරපු ලේලන්ඩ් බස් එකක් අලුත් ලේලන්ඩ් බස් එකක් ඔයාලට එන්නේ. හරි ඉතින් යාළුවනේ ගේම් එකේ ෆීචර්ස් ගැන කතා කරොත් ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන කොනේ gift එක අයිකන් එකක් තියෙනවා මෙන්න මෙතන. එතනින් ඔයාලට මුලින්ම යන කෙනෙක්ට මුලින්ම 5000ක වැනි මුදලක් ඔයාලා gift එකක් හම්බ වෙනවා. මම ඒක අරගෙන තියෙන නිසා තමයි යාළුවනේ උතන වෙලාව පෙන්නන්නේ. ඒ වෙලාවෙන් කියන්නේ ඊළඟට gift එක එන වෙලාව. ඒක අහවම ඊට පස්සේ ඔයාලා ඒක gift එක උඩ එකපාරක් ක්ලික් කරලා ඒ gift එක ගත හැකියි. මොකද යාළුවනේ මේ සල්ලි වලින් තමයි බස් එක මොඩිෆයි කරන්න පුළුවන්. මෙතන ඔයාලට පේන ඇති මගේ තියෙන දැන් 5000යි. ඒකට තව සල්ලි එකතු කරලා බස් එක තව මොඩිෆයි කරත හැකියි. හරි ඉතින් යාළුවනේ මෙතන තියෙනවා ඊට පස්සේ ඔයාලගේ ප්‍රොෆයිල් එක. ඒකට ගියාම ඔයාලගේ ප්‍රොෆයිල් එක පෙන්නනවා. මෙන්න මේ විදිහට අපේ ටෝටල් බැලන්ස් එක තමයි පෙන්නන්නේ.
ඊට පස්සේ තියෙන යාළුවනේ මෙන්න මෙතන තියෙනවා ගේම් එකේ වැදගත්ම වෙන ෆීචර්ස් එකක් මල්ටිප්ලේයර් කියන එක. මල්ටිප්ලේයර් එකට ගිහිල්ලා මම ඔයාලට කියලා දෙන්න රූම් එකක් හදන්න කොහොමද කියලා. හරි ඉතින් යාළුවනේ මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති පබ්ලික් රූම් කියලා නේම් එක. මෙන්න මෙතන තියෙනවා ඇති ඔයාලට පේනවා ඇති පබ්ලික් රූම් කියලා නේම් එක ඉල්ලන තැනක්. අන්න එතනට ගිහිල්ලා ඔයාලා රූම් එක හදන්න නම දාන්න. මම ඉතින් දැන්ට අශයෙන් 1 කියන එක දැම්මා. ඊට පස්සේ මෙතන ප්‍රයිවට් රූම් කියන එකට එතන හරිය ඔයාලා අයින් කරගන්න. එතකොට ප්‍රයිවට් රූම් එක අයින් කරොත් මේක පබ්ලික් වෙනවා. ඊට පස්සේ ඉතින් යාළුවනේ ජොයින් වෙන්න ඕන නම් කෝඩ් එකක් දෙත හැකි. නැත්නම් මේක අපි මේ පබ්ලික් දාපු හින්දා කෝඩ් එක නොදා ඉන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ කොළ පාටින් තියෙන ක්‍රියේට් රූම් කියන එක අන්න එක එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති වම් පැත්තෙන් ක්‍රියේට් රූම් ඉන් කියලා වැටෙනවා. හරි ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන join public room කියලා. ඒ කියන්නේ වෙන අය හදපු room වලට ඔයාලා join වෙන්න පුළුවන් play කරන්න කැමති නම්. මේ වෙලාවේ ඉතින් යාළුවනේ room එකක්වත් නැහැ. අපි reverse කරලා බලමු. කිසිම room එකක් නැහැ යාළුවනේ. නැත්නම් room එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ room එකේ නම පෙන්නනවා. ඊට පස්සේ අපි මෙතනින් back වෙලා බලමු. ඔන්න බස් එක modify කරන තැනට ආවට පස්සේ මෙන්න මේකේ interface එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් යාළුවනේ මම මෙතන මුලින් ඉඳලා කියලා දෙන්නම්. බස් එකේ ඔයාලට modify කරන්න ඕන ඉස්සරහා නම් මෙන්න මෙතන click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ ඔයාලා යාළුවනේ මෙතන මෙන්න මේක click කරන්න. ඊට පස්සේ ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට option එකක් තියෙනවා. ඔයාලට ඉස්සරහා buffer එකද වෙනස් කරන්න ඕනේ. අන්න එතනට click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. buffer ගොඩක් තියලා තියෙනවා ඉතින් යාළුවනේ game එකේ. අන්නේ විදිහට ඉතින් යාළුවනේ ඔයාලට බස් එක ඊළඟට පිටිපස්ස නම් modify කරන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ පත් වෙන light උඩ එකපාරක් click කරන්න. එතකොට ඔයාලට modify කරන්න option එක හම්බ වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තව option ටිකක් දීලා තියෙනවා ඉතින් යාළුවනේ. මෙහෙම ඔයාලා පල්ලෙහාට යන්න. ඊට පස්සේ parts වල කලර් කියන්නේ sun cap එක මෙන්න මේ විදිහට මාරු කරන්න පුළුවන් යාළුවනේ. ඔයාලා පේන විදිහට දැක්කනේ නිල් පාට වුණා. අන්න ඒක තමයි මේ කියන්නේ යාළුවනේ. ඊට පස්සේ මෙතන save කියන එක එකපාරක් click කරන්න. ඊට පස්සේ මෙතන sheet skin එක download කරගන්න පුළුවන් ඔයාලට Google එකෙන්. ඊට පස්සේ මෙතන music එකක් add කරන්න පුළුවන් MP6 එක. ඊට පස්සේ මෙතන add text කියලා option එකක් තියෙනවා. එකෙන් එන්නේ ඉතින් යාළුවනේ මේ බස් එකේ ඉස්සරහා මම පෙන්නන්න. මෙන්න මෙතනට ඔයාලා කැමති නමක් දෙන්න පුළුවන්. මම දීලා තියෙන ඉතින් අශයෙන් ගේමින්. දීලා මෙතන හරියෝ බලන්න. එතකොට හරි. මන් දැන් ඔයාලට ගේම් එක ප්ලේ කරලා පෙන්නන්න. ආයි ගරාජ් එකට ඇවිල්ලා මෙතන ප්ලේ කියන එක එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට මොඩ් දෙකක් වෙනවා. travel mode එක සහ නිකන් normal route mode එක. මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්න ඕනේ ඉතින් travel mode එකෙන් යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට option දෙකක් දීලා තිනවා සීගිරිය සහ අම්බුලුවාව කියන එක. travel mode එකෙන් සහ route mode එකත් මම පෙන්නන්න. මෙන්න මේ විදිහට ගොඩක් නගර යාළුවනේ මේ විදිහට දීලා තිනවා. ඉස්සරහට මම හිතන්නේ තවත් නගර ඇඩ් වෙයි. මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්න. තව දෙයක් කියන්නේ ඉතින් යාළුවනේ මේ ගේම් එක ප්ලේ කරන්න data ඕනේ නැහැ. ඔන්න ඉතින් යාළුවනේ දැන් night mode එකට ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති මේ light on කරන්න පුළුවන්. on නම් off කරන්න පුළුවන්. off කරාම මෙහෙම on කරාම මෙහෙම යාළුවනේ. ඊට පස්සේ මෙතන signal light තියෙනවා. ඊට පස්සේ මෙතන හෝන් 4ක්ම තියෙනවා ඉතින් යාළුවනේ. මේ විදිහට ඉතින් යාළුවනේ ඉස්සරහට යන්න පුළුවන්. බස් ගේම් එක ගැන කතා කරොත් ඉතින් යාළුවනේ ගේම් එක නම් ආයේ සුපර් එකක් දීලා තියෙනවා. ඉස්සරහට මම හිතන්නේ යාළුවනේ තවත් අප්ඩේට් එන්න තියෙනවා. මෙතන හෙඩ්ලයිට් එක තියෙනවා ඉතින් යාළුවනේ මෙන්න මෙතන සහ මෙතන කැම් 3ක් තියෙනවා. මෙතනින් ඉස්සරහට පිටවස්සට යන්න පුළුවන්. මේ විදිහට තමයි තියාලුනේ අනිත් කැම් එක.
ගේම් එක නම් ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නැහැ යාළුවනේ සුපිරියටම හදලා තියෙනවා. ඔන්න ඉතින් යාළුවනේ අනිත් කැමරා එක. වීඩියෝ කරන්න සුපිරිම කැමරාවක් යාළුවනේ. තා ඉතින් යාළුවනේ මේ මොඩ් එකේ ඩ්‍රයිවර්ට බහින්නත් පුළුවන් මෙන්න මෙතන. ඕන තියෙන යාළුවනේ අපේ බස් එක කොහොමද ඉතින් යාළුවනේ ලයිට් පාරේම සුපිරියටම දීලා තියෙනවා. හරිති යාළුවනේ මේකේ තව දෙයක් තමයි මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති හෙඩ්ෆෝන් එකක් දාගෙන ඉන්න ළමයෙක්ගේ අයිකන් එකක් තියෙනවා. එතනට ගියාම ඔයාලට පේනවා ඇති බස් එකේ අවුට්ඩෝර් එක ඕපන් වෙනවා. ඔයාලට පේනවා ඇති බස් එකේ මේ පැත්තේ තියෙනවා යාළුවනේ මේ පැත්තේ තියෙනවා පිටිපස්සෙත් තියෙනවා. මේ තියෙන පිටිපස්සේ අවුට්ඩෝර් එක. මේ තියෙන යාළුවනේ මේ පැත්තේ අවුට්ඩෝර් එක. ඊට පස්සේ බස් එකට ඔයාලා නගින්න ඕනම මෙන්න මෙතනට ඇවිල්ලා මෙන්න මේ උඩ තියෙන බස් එකේ අයිකන් එක අන්න ඒක උඩ පාර ක්ලික් කරන්න. බස් එකේ ඇතුළ ගත්තොත් ඉතින් යාළුවනේ ඇතුළත් සුපිරියටම තියෙනවා. බෆර් සෙට් එකක් එහෙම තියෙනවා සුපිරියටම ඇතුළත්. බස් එකේ යාළුවනේ තව දෙයක් කරන්න පුළුවන් මෙන්න මෙතන උඩ ඔයාලට පේනවාද මේ ටීවී එක ලකුණක් තියෙනවන්නේ ඒක උඩ පාරක් ක්ලික් කරාම මෙන්න මෙතන ඇතුළේ ටීවී එක ප්ලේ වෙනවා ඔයාලට පේනවා ඇති. මෙන්න මේ ටීවී එක යාළුවනේ. හරි ඉතින් යාළුවනේ ඔයාලා මේ ගේම් එක දාගෙන නැත්නම් දැම්ම දාගන්න බස් එක නම් ආයේ සුපිරියක් ඉතින් යාළුවනේ. මේ වගේ බස් දෙක තුනක් මල්ටිප්ලේයර් යනකොට කොහොම තියෙද ඉතින් යාළුවනේ සුපිරිම තමයි. ගේම් එක නම් ආයේ දීලා තිනවා සුපිරියටම. හරි ඉතින් ඔයාලා දන්නේ නැත්නම් අනිත් කට්ටියලා දැනගන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. ගේම් එක ඩවුන්ලෝඩ් ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. හරි යාළුවනේ අද ගෙනාපු වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් අනිත් කට්ටියලත් දැනගන්න ෂෙයා කරන්න. ගේම් එකේ තවත් අලුත් අප්ඩේට් આવොත් මම අනිවාර්යෙන් මගේ channel එක හරහා ඔයාලා දැනුවත් කරන්න. අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් like කරලා comment කරලා මාව follow කරලා අනිත් කට්ටියලත් දැනගන්න ෂෙයා කරන්න. අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් මේ විදිහට හම්බෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.